ඉතින් ඔන්න ඉතින් අද මම විශේෂ ගමනක් යන රැස්තලා ඉන්න මමයි මගේ හස්බන්ඩ්ුයි අපි දෙන්න මැරි කරලා හිටියට අපි දෙන්නගේ ෂූට් එක කරන්න බැරි වුණා. ඉතින් ඒකට යන්න තමයි මේ රැස්තලා ඉන්නේ කැලණියේ ඉඳන් කැන්ඩි වලට. ඉතින් vlog එක ඉවරනකම්ම මාත් එක්ක ඉන්න. ආදරේ. ඉතින් දැකලා නැති කට්ටිය බලා ගන්න මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. මගේ හබී බෝලේ. ඉතින් අපි දෙන්න මේ කැන්ඩි යන්න තමයි ඉන්නේ. බස් එකේ තමයි යන්නේ. ඉතින් කැන්ඩි වලට ආව ගමන් ඉතින් ආව වෙනද වගේම සුපිරි බඩගින්නක්. ඒ නිසා ආවා කැන්ඩි වල තියෙන රොයල් මෝල් කියන රෙස්ටුරන්ට් එකට. ඉතින් මගේ කෑම එක ආවා. කෑම එක කන්න බලාගෙන ඉන්න මගේ හස්බන්ඩ් එනකන් යාට ඉතින් ආව ගමන් සුපුරුදු පරිදි වොෂ්රූම් එකක් හොයාගෙන යන්න සිද්ධ වුණා. එයා එනකන් ඉතින් මම ඔයාලට පේන්න වීඩියෝ එකක් හදන ගමන් තමයි හිටියේ. මේ වෙලාවෙ ඉතින් මට ගොඩාක් දේවල් හිතුණා. කාලෙකින් තමයි YouTube වීඩියෝ එකක් කරන්න පටන් ගත්තේ, අලුතෙන් vlogs කරන්න පටන් ගත්තේ. ඉතින් මගේ ජීවිතේ හැමදේම මට පුළුවන් විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම ඔයාලට ප්‍රොමිස් වෙනවා. හොඳ දේවල්. ඇත්තටම කිව්වොත් අපේ ජීවිතේට වටිනා හොඳ දේවල් තමයි මම මගේ vlogs වලින් ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් කියන්න තියෙන්නේ දිගටම මගෙත් එක්ක ඉන්න. මම ඔයාලට මගේ නිෂ්පාදන පිළිබඳව අපේ ජීවිතේට වැදගත් කරුණු කාරණා කොහොමද මුදල් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ, කොහොමද අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නෙ, ගෑල් ළමයිගේ පිරිසුදුභාවය, ගෑල් ළමයි කොහොමද ලස්සනට පිළිවෙලට ඉන්න ඕනි. පිරිසුදුභාවය කිව්වේ පිරිසුදුභාවයට. ඒ කියන්නේ දිනපතා නාලා අන්න ඒ වගේ දේවල් වලට වැරදිව හිතන්න එපා. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. මේ වෙලාවේ මට ගොඩක් බඩගිනි. තාම මෙයා ආවේ නැහැ. ඉතින් මම එනකන් තමයි ඔයාලත් දිහා බලාගෙන මේ ඉන්නේ. ඉතින් කාලෙක ඉඳන් ආසාවක් තිබ්බ මගේ හෙයා එකට කලර් එකක් කරගන්න. ඉතින් කෑම කාලා අපි දෙන්නත් එක්ක මාව සැලොන් එකට මේ වෙලාවේ මම තමයි සැලොන් එකේ ඉන්නේ. හස්බන්ඩ් ඇව්වා ටිකක් නිදහසේ ඉන්න කියලා. මොකද ඉතින් යාට මෙයා බලාගෙන ඉන්න පුළුවන් මේක තමයි මගේ අලුත්ම හෙයා කලර් එක. කාලෙක ඉඳන් හිතේ ආසාවක් තිබ්බා. ඉතින් බොහොම අමාරුවෙන් ඒකට අවසරත් ගත්තා. අපි ෆැෂන් කරන්න ඕනි තමයි. ඒත් ඉතින් අපේ ළඟම ඉන්න කට්ටියට ඒකට ඕකේ ළඟම ඉන්න කට්ටියව ඒකට ඕකේ කරගන්නත් අමාරුයි. ඉතින් එහෙම අවසර අරගෙන කරපු හෙයා කලර් එකක් තමයි මේක. ඉතින් මේකට අයියා නම් ඉච්චර කැමති උනේ නැහැ. එයා කිව්වා මේක චේන්ජ් කරන්න කියලා. ඉතින් බොහොම අමාරුවෙන් හෙයා කලර් එක කරගත්තා. මොකද මගේ වැඩේට මේක ඕනේ නිසා. ඉතින් මට හිතුණා මේක මගේ ෆේස් එකට ලස්සනයි කියලා. අර ලොකු වැඩි කමකුත් නැහැ, අඩුවකුත් නැහැ. ෂේප් ගන්නට තියෙනවා. ස්කින් කලර් එකටත් මැච් වෙනවා. මම හැඩ වැඩ වෙලා ලස්සන උඩරට මලමාලියෙක් වුණා. ඉතින් මේක මගේ ඩ්‍රීම් එකක්. මට මේක කරගන්න බැරි වුණා මුලදී. මොකද පොඩි ප්‍රශ්න වර්ගයක් ආව නිසා අපි දෙන්නගේ ලයිෆ් එකට. පස්සේ ඉතින් කොහොම හරි අපි දෙන්න එකතු වෙලා වැඩේ කරගත්තා. මේ ඉන්නේ මගේ ශාරුක් ඛාන්. ඉතින් කොහොම හරි පාන්දර 2 ඉඳන් ලෑස්ති වෙලා මේකප් කරලා ෆොටෝසුත් අරගෙන ආපහු අපි ඉන්න තැනටම ආවා. ඉතින් උදේ පාන්දර 2ට ගිහිල්ලා අපේ රූම් එකට අපි එනකොට කොහොම හරි වෙලාව දවල් 3 විතර වුණා. ඉතින් අපි ලස්සනට වැඩේ කරා, ලස්සනට ෆොටෝස් ටික ගත්තා. හැමදේම ලස්සනට සිද්ධ වුණා. ඉතින් මේ විඩාවර වෙලාවේ මුණකට හැම හොදගෙන මම ඉතින් හිතුණා vlog එකේ ඊටු ටික කරන්න. මෙයා මේ ෆොටෝ ගන්න කිංකාන් හොඳේ. ෆොටෝ ගන්න කිව්වොත් නම් ලස්සනට ඉන්නවා මටත් වඩා. ඉතින් ඔන්න ඔහම
තමයි එදා දවස ගෙවිලා ගියේ. කොහොම හරි අපි රූම් එකෙන් එළියට ඇවිල්ලා ආපහු අපේ ඇඳුම් ටිකත් බාර දීලා එනකොට ඔන්න හොඳටම වහිනවා. ඉතින් ඒ නිසා බඩගින්න වැඩි කමට අපි දෙන්න තීරණය කරා කඩේකට ගිහින් කෑම ටිකක් කාලා පොඩි shopping පාරකුත් දාලා ආපහු කැලණිය යන්න කියලා. shopping කරන වීඩියෝ එක නම් මට මේකට ඇඩ් කරන්න බැරි වුණා. මොකද ඊට වඩා බඩගින්න ලොකු වුණා. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ කැන්ඩි තියෙන ලයිට් හවුස් කියන හොටෙල් එකට කෑම කාලා යන්න. ඔබයි කෝකේ කොල්ලන්නේ? Indonesia. මම ඔයා වීඩියෝ කරන්නේ YouTube එකට දාන්න. ඔයා වීඩියෝ කරන්නේ මේ අප්මාගේ vlog එකට දාන්න. Ada pintu. Ada pintu aneh. ඉතින් අවසානයේට වැඩ ටික ලස්සනට සිද්ධ වුණා. ඉතින් එදා අපි shopping කරලා කෑම එහෙමත් කාලා කොළඹට එන්න පිටත් උනේ රෑ 11ට වගේ. ගෙදර එනකොට 1:00 විතර වුණා. ඉතින් එයා කාලයකට චුට්ටක් බරබරේ වැටුණා අයියාගෙන්. ඒ නිසා කාලයක පොඩ්ඩක් change කරා. ඉතින් මේ පෙනුමටත් එයා කැමති නිසා පොඩ්ඩක් මහෝගනි කලර් එකක් දැම්මා. ඉතින් thank you very much අපේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටියවල හැමෝටම. ඉතින් ආයෙත් vlog එකක් අරන් යනකම් සුවෙන් සැපෙන් සතුටින් පරිස්සමට ඉන්න. bye